ඉතින් ආයිබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැම දෙනාවම SL පාල්මිස්ට්‍රි YouTube නාලිකාවට. අද අපි කතා කරන්න යන්නේ රාජයෝගයක් හස්තරේකාමකින් හඳුනාගන්න විදිය සහ එහෙම රාජයෝගයක් ඔයාගේ අතේ තියෙයි නම් ඒක බලගන්ව ගන්න කොහොමද කියලා. මම කියන දේවල් අහගෙන ඉන්න සමහර විට ඔයාලට කම්මැලි ඇති. ඒත් ඔයාලා මුල සිට අගටම බැලිය යුතු වීඩියෝ එකක් තමයි මේක. ඒ වගේම ඔයාලා SL පාල්මිස්ට්‍රි YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්මම subscribe කරන්න. ඒ වගේම මම මගේ WhatsApp number එක description එකේ දානවා. ඒකට ඔයාලගේ සටහන් දෙකමයි උපන් දිනය උපන් වෙලාවත් එක්ක මට ඒවලා තියන්න. මම එහෙම ෆොටෝස් එවන පළවෙනි 20 දෙනාගේ හස්තරේඛා පරීක්ෂාවක් නොමිලේ කරලා දෙනවා. එතකොට දැන් අපි යමු වීඩියෝ එකට. මොකක්ද මේ රාජයෝගයක් කියන්නේ? මේක තියෙන හැමෝම රජ වෙනවද? නැත්නම් ඔයාලට දැනට මත් රාජයෝගයක් පිළිලා තිබිලත් මට කිසිම දෙයක් ලැබිලා නැහැ නේ කියලා හිතන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඇත්තටම රාජයෝගයක් තියෙනවා නම් ඔයාගේ ඇතුළත වෙන්න ඕනි දේවල් ටිකක් තියෙනවා. එකක් තමයි දිගටම ඔයා ඉගෙන ගන්න ඕනේ. අනිත් එක තමයි හැදියාව. එමත් නැත්නම් ඩිසිප්ලින්. තුන්වෙනි එක තමයි ඕනිම දෙයක් කළමනාකරණය කරගන්න හැකියාවක් ඔයා හදාගන්න ඕනේ. හතරවෙනි දේ තමයි ඔයා පින් වැඩ කරන්න ඕනේ. පව් වැඩ වලින් ඈත් වෙන්න ඕනේ. එතකොට මේ කියන රාජයෝගය බලවත්ව ක්‍රියා කරන්න ගන්නවා. ඊට පස්සේ අපි අනිත් ප්‍රශ්න ගැන කතා කරමු. රාජයෝගයක් කියන්නේ රජ වෙන එකමද? නෑ. රජ වෙන එකම නම් නෙමෙයි. තමන් මොකක් හෝ ශ්‍රේෂ්ත්‍රයක හෝ වේවා තමන් වැඩ කරන ශ්‍රේෂ්ත්‍රය තුළ ඉහළට යාමක් තමයි මෙම රාජයෝගයක් කියන්නේ. ඉතින් මෙහෙම රාජයෝග ගණනාවක් තියෙනවා. මම අද ඔයගොල්ලන්ට මේ කියලා දෙන්නේ මේ රාජයෝගවල හැම එකකටම පොදු ප්‍රධාන ලක්ෂණ යක්. ඒක පිහිටලා තියෙන රාජයෝගෙත් එක්ක තව රේඛා අඩු හෝ වැඩි හෝ වෙන්න පුළුවන්. වෙනවා එහෙම වෙනවා. ඉතින් ඔයාලට දැන් හස්ත රේඛා සටහනක් පේනවා ඇති. රේඛා 3ක් ඉහළට ගිහිල්ලා තියෙනවා. අන්න ඒ වගේ රේඛා 3ක් ඉහළට ගිහින් තියෙනවා නම් ඒක රාජයෝගයක් වෙනවා. ඔය කියන ස්ථාන වලින් පටන්ගෙන. ඉතින් ඒක සමහරලාට රේඛාවකින් තවත් රේඛාවකට පැන පැන යන ආකාරයෙන් තියෙන්න පුළුවන්. නැත්තම් කෙලින්ම ඒ කියන ස්ථානයටම ගිහින් තියෙන රේඛාවක් වෙන්න පුළුවන්. සමහර අයගේ මේක ලාවට පිටලා තියෙනවා. සමහර අයගේ තදට හොඳට පිටලා තියෙනවා. අන්න ඒ වගේ තදට පිටලා තිනවා නම් ගොඩාක් හොඳයි. ඉතින් මම ඔයාලට දැන් පේන්න දානවා සාම්පල්ස් ටික. මේ වගේ රාජයෝග පිටලා තියෙන අයගේ. ඔයාලා ඒ ටික බලලා අදහසක් ගන්න. මම අර මුලින් පෙන්නලා තියෙන ඉහළට ගිය රේඛා තුනක් තියෙන සටහනත් එක්ක. ඉතින් මම ඒ ඔයාලට කියලා දුන්නේ රාජයෝගයක් හඳුනා ගන්න බේසික් ටික සහ රාජයෝගයක් තියෙනවා නම් ඒක බලගන්නව ගන්න කොහොමද කියලා. ඉතින් ඒ වගේම ආයෙත් මතක් කරන්න කැමතියි මම මුලින්ම කිව්වා ඒ ෆොටෝස් දාන 20 දෙනාගේ නොමිලේ හස්තරේඛා පරීක්ෂාවක් කරලා දෙනවා කියලා. ඒක වගේම නම්බර් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. ඉතින් ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්මම subscribe කරලා තියන්න. ඔයාලා මගේ වීඩියෝ දිගටම බලන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් bell icon එකත් click කරන්න කියලා මතක් කරනවා. ඉතින්